හෙල්ලෝ ගේමර්ස් ඔයාලව ආදරෙන් පිළිගන්නවා Far Cry 3 එකේ අපේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේදී ඩෙනිස් අපිට කිව්වා මෙන්න මේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා දූපතේ එහා පැත්තට වෙන්න. එයාව ගිහින් පොඩ්ඩක් හම්බ වෙන්න. එයා ගාව මගේ යාළුවෙක් ඉන්නවා කියලා පොඩි හෝඩුවාවක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩොක්ටර්ව හම්බ වෙන්න. බලමු මෙයා මොනවද අපිට කියන්නේ කියලා. මෙයා වෙන්නේ නැති ඩොක්ටර් මං හිතන්නේ. යා මේ තියෙන මේ ඇට ජාතිය ගැන අපිට නිකන් පොඩි විස්තරයක් කියනවා. ඒක අපිට එච්චර වැදගත් නැහැ. අපි ආපු ගමන් ඒක දිහා පොඩ්ඩක් බලන් ඉඳපු නිසා වෙන්න ඇති මෙයා මෙහෙම කියන්නේ. Right. Bernhard here, or in and out as the case may be. Yeah, I'm Jason. Right, අපි කියනවා මම තමයි ජේසන්. ඩෙනිස් මට කිව්වා හෙල්ප් කරાવી කියලා. මගේ යාළුවෝ හොයන ගමන් ඉන්නේ කියලා තමයි කියන්නේ. එයා මොකද්ද කියන්නේ බලමු. ඔයා කියන්නේ අර ගෑනු ළමයා ගැනද ඩේසි? ඒ කියන්නේ මෙතන ඉන්නේ ඩේසි. මං හිතන්නේ ඩේසි කියන්නේ ඔයාලා දන්නව කවුද කියලා. රයිට් මම ඔයාලට කියන්නම් කවුද ඩේසි කියන්නේ කියලා. එයා කියනවා මෙන්න මේ ගේ ඇතුලේ තමයි ඩේසි ඉන්නේ කියලා. අපි ගිහින් බලමු පොඩ්ඩක්. රයිට් අපිට ඇවිල්ලා තියෙන ඔබ්ජෙක්ටිව් එක go see Daisy. Daisy ගිහලා බලන්න කියලා. මේ උඩ වෙන්න ඕනේ. රයිට් කට් සීන් එකක් යනවා. මේ ඉන්නේ Daisy. She's burning up. ආයට හොඳටම උණලු. When I found her, she had cut her arm, which in itself රයිට් මං හිතන්නේ එයා කියන්නේ ડોක්ටර් කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. එයා පැයට එයාට ඇන්ටිබයොටික් එකක් වගේ එකක් දෙනවා කියලා තමයි කියන්නේ එයාගේ උණට. Right. I've been administering an antidote each hour. I'm afraid that another dosage may be required. හරි. I did just examine the box. It's empty. Where should I go from අපිට හිස් පොඩි කුප්පියක් වගේ එකක් දීලා කියනවා එයාට ඕනේ කියලා මෂ්රූම්ස් වගේක් මේ බෙහෙත් එක හදාගන්න. ඒක තියෙනවා කියනවා කන්දට බටහිර පැත්තට වෙන්න. එයාට ගිහිල්ලා අන්න ඒක ගෙනල්ලා දෙන්න කියලා තමයි කියන්නේ. Nothing of it. Girl must live. බලන්න එයා කියන එක. You and me both. එයා කියනවා මේ ගෑල්ලම ජීවත් වෙන එක අනිවාර්යයිලු. ඔයාට වගේම, ඒ කියන්නේ මට වගේම එයාටත් ඒක අනිවාර්යයිලු. මට පේන්නේ ડોක්ටර්ට හිත ගිහිල්ලා වගේ ඩේසිට. රයිට්. දැන් අපිට තියෙන එන්ට්‍රන්ස් එක හොයාගන්න අපිට මැප් එකේ පෙන්නනවා එන්ට්‍රන්ස් එක. ගුහාවට කේව් එකට යන එන්ට්‍රන්ස් එක තියෙන තැන. ඒකට හරිම ලේසියෙන් යන්න පුළුවන්. මෙයාලා සිප් ලයින් එකක්ම දීලා තියෙනවා. අතෙන්ට කෙලින්ම යන්න. රයිට් අපි බලමු. ડોක්ටර් අපිට කිව්වා බටහිර පැත්තට වෙන්න තමයි තියෙන්නේ කියලා කේව් එක. රයිට් අපි ඉතින් යන් ඒ පැත්තට. west? Great. Right. You didn't mention the cave was බලන්න පේනති අපේ කැරක්ටර් එක යාටම කතා කරගන්නවා මෙතන වතුර යටින් තමයි යන්න තියෙන්නේ කේව් එකට කියලා. ඒකට අපිට පොඩ්ඩක් හින්ට් එකක් වගේ හම්බ වෙනවා. අපිට මෙතනින් පෙන්නනවා තාම ගේම් එක පටන් ගත්ත ගමන්නේ. shift එකත් එක්ක අපිට පුළුවන් කියලා වේගෙන් පිහිනන්න. රයිට් අපි වේගෙන් පිහිනගෙන යන්න. අපිට හරි ලේසි මේකේ මැප් එකේ අපි යන්න ඕනේ කොතනකද කියන එක පෙන්නන නිසා. Right. This crazy doctor better know what he's නගිමු. doing. දැන් මෙතනින් පහළට වෙන්න ඕනේ. ඔව්. jump එකක් දාමු. Right. මේ ගේම් එක මම කලින් ගහලා තියෙන නිසා මම දන්නවා මොකද වෙන්නේ කියලා. මට මේ ගේම් එක කොච්චර ගැහුවත් ඇති වෙන්නේ නැති ගේම් එකක්. ඒ ලිස්ට් එකේ තියෙන ගේම් එකක්. මම හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා. Right. බලන්න. එන්න මේ වගේ වැල් තියෙන තැන් වලින් අපිට උඩට නගින්න පුළුවන්. මේකේ ජම්ප් කරන්න ඕන තැන් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒ මොකක්ද උනේ? එතන තියෙන පොඩි හතු జాතියක්. ඒකෙන් නිකන් පොඩි ස්ප්‍රේ එකක් වගේ එකක් අපිට වැදුනා. ඒකෙන් නිකන් පොඩක් අමුතු වුණා ජේසන්ට. නිකන්
අංජපාරක් ගැහුවා වගේ පොඩි ෆීලිං එකක තමයි ඉන්නේ. මේ බණයට එක එක ඒවා ඇහෙනවා. එක එක මනෝ විකාර පේනවා. අර ડોක්ටර් කියපු දේවල් මෙයාට ඇහෙනවා. රයිට් අපි යමු ඉස්සරහට. අපිට ඕනේ මේ මෂ්රූම් ටික හොයාගන්න. රයිට් පාට පේනවනේ මෙයාට එක එක ජේසන්ට එක එක විකාර දේවල් කියන මං හිතන්නේ මේ වෙන දෙයක්. ඒ කියන්නේ ඇත්තටම වෙන දෙයක් නෙමෙයි. මෙයාට මෙයාගේ මයින්ඩ් එකෙන් තමයි මේවා පේන්නේ. රයිට්. යට එක එක දේවල් ඇහෙනවා. අපි යමු ඉස්සරහටම. ලීසා. ලීසා කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කතා කරපු දේවල් ඇහෙනවා. රයිට්. I think ගයක් වගේ එකක් පේනවා. අපි යන්න ඕනේ එතනට වෙන්න ඕනේ. මං හිතන්නේ යම් බලන්න එතනට. අපි ළඟට එනකොට ඒ ගියේ පස්සට යනවා. පේනවා. ඔයාලට මෙතන මෙයාලා කතා යටින් යන සබ්ටයිටල් කියවනවා නම් මෙයාලා කතා කරන එක තේරෙනවා මං හිතන්නේ. අපිට වෙච්ච සිද්ධිය තමයි මෙතන තියෙන්නේ. රයිට් මෙතනත් අර අපි ගියපු ડોක්ටර් අර්න්හාර්ට්ගේ ලැබ් එක වගේ තැනක් තියෙනවා. ඒක ඇතුළෙත් අපිට අපි හොයන මෂ්රූම් එක නම් නැහැ. මෙන්න තියෙනවා බඩු. නායිමත් අපිට යන්න තැනක් පෙන්නනවා. යම් බලන්න. රයිට්. මෙන්න තියෙනවා අපි හොයාගෙන ආපු මෂ්රූම් එක. රයිට් ගමු. මේකයිද ගන්න මෙච්චර දුර ඇවිල්ලා අමාරුයි. රයිට් කමන්නේ. ඒක අර ડોක්ටර් දීපු පොඩි කුප්පියට දාගෙන අපිට තියෙන්නේ කේව් එකෙන් එළියට යන්න. මෙන්න මේ ලූට් කරන්න තියෙන ඒවා ළමයි ඔයාලා ලූට් කරන්න. ඒවා අපිට ඕන වෙනවා. අපිට සල්ලි කියන්නේ මේකේ ගේම් එක ඇතුළේදී අපිට සල්ලි හොයාගන්න. මේ දේවල් අපිට විකුණලා ඒවා සල්ලි කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපිට ආයෙමත් ડોක්ටර් ගාවට තමයි යන්න තියෙන්නේ. යමු බලන්න. ආයෙමත් උඩට නගින්න ප්ලේස් එකක් තියෙනවා. අපිට ඉතින් මේ පැත්තෙන් මෙන්නත් තිබ්බ නේද ගයිස්? අපි අර අමාරුවෙන් අර පැත්තෙන් ගියාට වඩා අපිට මේ පැත්තෙන් මෙන්නත් තිබ්බනේ. මට ඔය ගේම්ස් වලදී ඔය මේ කේව්ස් වල කියන්නේ ගුහාවල් වලදී ඔය සිද්ධිය සෑහෙන හිතිලා තියෙනවා. ඒ කියන්නේ අපි හරි අමාරුවෙන් යනවා. අපි අන්තිම අවශ්‍ය දේ ගත්තට පස්සේ අපිට හරි ලේසියෙන් ඉක්මනට එළියට එන්න පුළුවන්. නේද? ගොඩක් ගේම් වල ඒක තියෙනවා. අපිට ඉතින් ඒ යන්න පැත්තෙන් මෙන්න පුළුවන් කියලා මට හිතිලා තියෙනවා ඇත්තටම. රයිට්. බලමු ડોක්ටර් මොකද කරන්නේ කියලා. එනිනවා ડોක්ටර්. රයිට් කට් සීන් එක. Oh, Jason, what a pleasant surprise. ජේසන් ඔයාවද කියලා අහනවා. දැන් මේ මිනිස්සුන්ට මතක නැහැ. මතක නැහැ කියන්නේ අපිව මතකයි. Now awake. අපිට කියපු වැඩේ මතක නැහැ වගේ මට පේන්නේ. What did I do with the burgers? Oh yes. I finished them off. එයා වෙන විස්තරයක් කිය ඉන්නේ අපිට. I have the mushrooms. අපි කියන අපි හතු ටික මෂ්රූම්ස් ටික ගෙන ආවා කියලා. නේද? දැන් තමයි යාට මීටරුනේ මේ මිනිස්සුව මං මෂ්රූම් ගෙන්න යවුව නේද කියලා. රයිට් එයාට විනාඩි කිහිපයක් ඇයිලු මේකේ බෙහෙත් එක හදන්න ගිහිල්ලා යාළුවව හම්බ වෙන්න කියලා තමයි කියන්නේ. අපි යමු ඩේසි ගාවට. රයිට් meet with Daisy. මෙන්න ඉන්නවා ඩේසි. ඩේසිට හැරිලා දැන්. How you feeling? You got away, that's how I'm feeling. The doctor's a real trip. Oh, he's harmless. ඩේසිත් කියන ડોක්ටර් හරි හොඳයිලු. එයා මාව ගෙනාවලු මෙතනට. ડોක්ටර් තමයිලු මාව බේරගත්තේ වගේ එකක් තමයි මෙයා කියන්නේ. The doctor saved me. I'm glad you made it. It's been really rough. Jason, what's wrong?
ජේසන් මොකද අවුල? Grant, ග්‍රාන්ට් කියන්නේ අපේ අයියා. පළවෙනි මිෂන් එකේදී අයියා නැති වෙනවා. මේක තමයි දැන් අපි ඩේසිට කිව්වේ මේ ඩේසි කියන්නේ මගේ කියන්නේ ජේසන්ගේ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒකම දැන් තමයි මෙයාට අපි කිව්වේ මේ ග්‍රාන්ට් මොකද උනේ කියලා. එයා අපේ ටැටූ එක ගැනත් are you gonna be අහනවා. okay? I've got to එකක් talk to the තිබුණේ doctor. නැහැ කලින් අතේ. මොන ડોක්ටර් ආවා ආයිමත් එතනට. Jason, whoever did this මොන බලන්න ඩේසි දැන් අපිට කියන එක. deserves to die. ග්‍රාන්ට් මරපු කෙනාගෙන් පලිය අනිවාර්යෙන්ම ගන්න ඕනේ කියලා කියනවා. By all means. I want to thank you for saving her. රයිට් අපි ડોක්ටර්ට thank you කියලා කියනවා. 3 of my friends and my little brother are missing. When I find them, can I bring them here? මගේ මගේ යාළුවෝ තව 3 දෙනෙක් මිසින් වෙලා ඉන්නවා. යාළුවා හම්බ වුණොත් මං යාළුවත් මෙතනට අරගෙන එන්න කියලා ડોක්ටර් මෙතනදී ඒකට කැමති වෙන්නේ නැහැ. Byproduct from meat filter. යකින වාස් ඒ කියන්නේ Then this is වාස් the කියන්නේ අපේ safest හතුරෙක්. place. He won't think to එයා look ඉන්න for them. නිසා මෙතන පරිස්සම් නැති වෙයි වගේ දෙයක් තමයි කියන්නේ. ඩේසිත් කියනවානේ මගේ යාළුවෝ ටික මෙතනට අරගෙන එන්න ඉඩ දෙන්න කියලා ડોක්ටර්ට. Agnes. ડોක්ටර් මෙතනදී මෙයාට ඇග්නස් කියලා තමයි කතා කරන්නේ. Of බලන්න course they can stay. මේ මිනිහට පිස්සු වැටලා තියෙන මං හිතන්නේ. Oh, I'm going to need a double Miguel. dosage to calm my nerves. අතත් අල්ලගත්තා. ඩේසි කෙනෙක් ගැන හිතන්න එපා ඒක හරියයි කියලා. I'm gonna find the others. අනිත් කට්ටිය හොයාගන්න කියලා කියනවා. රයිට්. ඉතින් අපි මිෂන් එක සක්සස් මෙතනින්. ඉතින් අපි මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර කරමු. ඊළඟ එපිසෝඩ් එකත් එක්ක අපි ඉක්මනටම එකතු වෙමු. අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.